Hi, welcome to my YouTube channel again. ඉතින් මං කිව්වා වගේ මම මගේ අද channel එකේ දාන්න ගියේ වීඩියෝ එක නෙවෙයි මම මේ කරන්නේ. ඉතින් මම කරන්න ගියේ වීඩියෝ එක මට ලබන සතියේවත් හරි ඊළඟ සතියේවත් හරි මම බලන්නම් කරන්න. ඉතින් මේ මගේ කැම්පස් ජීවිතයේ අන්තිමම ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්ගේ අන්තිම දවස් ටික ගෙවෙන විදිය ගැන තමයි මම ඇත්තටම මේ බ්ලොග් එකේ ගෙනාවේ. මොකද අපිට ආයේ ඒ කියන්නේ මම ඇත්තටම අපි තව කැම්පස් එකට යන්නේ ඇත්තටම තව හරියටම දවස් 3යි. දැන් අවුරුදුත් එක්ක ඉතින් ඒ නිවාඩුවත් පවුනාට පස්සේ අපිට තව හරියටම දවස් 3යි අපිට කැම්පස් යන්න වෙන්නේ. ඒ කියන්නේ තව ලෙක්චර්ස් දවස් 2යි ඊට පස්සේ එක්සෑම් ඊට පස්සේ අපේ යුනිවර්සිටි ලයිෆ් එකේ අවුරුදු 3 එතනින් ඉවර වෙනවා. ඉතින් ඇත්තටම මේ මෙමරීස් ගොඩ කාලයක් අපිට එකතු වෙන්න තව ගොඩක් කල් නැහැ. ඒත් ඉතින් අපිට මේ වගේ මෙමරීස් එකතු කරගන්න හම්බෙන්නේ මේ වගේ අන්තිම කාලේ වගේ තමා. ඉතින් මං කිව්වා වගේ මම දාන්න ගිය vlog එක ඇත්තරම මම ඉස්සරහා ළඟදිම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් හැමෝම වගේ ඒ කියන්නේ මගේ වීඩියෝස් බලන සමහර විට කැම්පස් ගිහින් ඉවර එක්ක නැත්තම් කැම්පස් යන කට්ටිය ඉන්නවනම් ගිහින් ඉවර අයට පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න කැම්පස් ජීවිතේ කොහොමද කියන එක. එතකොට මම කියන්නම් දැන් කැම්පස් යන කට්ටියට තමන්ගේ ජීවිතේ හම්බෙන්න පුළුවන් හොඳම කාලයක් තමයි කැම්පස් ජීවිතේ. ඒත් එක්කම මං හිතන්නේ අපිට සමහර විට වර්ස්ට්ම කාලේ වෙන්නත් පුළුවන්. ඒක මම දන්නේ නැහැ. ඒ එක එක්කෙනාට අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් දැන් දෙවනි දවස තමයි ඔය ඒ කියන්නේ අපිට වීකෙන්ඩ්ස් ලෙක්චර්ස් තිබ්බේ. ඉතින් එහෙම දවස් දෙකක් තමා මම මේ vlog එකේ දාන්නේ. මේක චූටි vlog එකක් වෙයිද ලොකු vlog එකක් වෙයිද කියලා මම එක්ස්පෙක්ට් කරේ නැහැ. මොකද තිබ්බ ක්ලිප්ස් ටික එකතු කරලා තමා මම මේ vlog එක ගෙනාවේ. දැන් කල්පනා කරලා බලනකොට අපේ ජීවිතේ කොටක් දේවල් වෙනස් වෙලා කියලා තියෙනවා. ඒ කියන්නේ අපි කැම්පස් යන කාලේ හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි දැක්කම ඇත්තටම හරිම ගොඩාක් වෙනස් වෙලා යාළුවෝ විසිරිලා ඇත්තටම ගොඩාක් අයගේ ගොඩාක් දේවල් වෙනස් වෙලා සමහර අය මැරි කරලා සමහර අයට පාර්ට්නර්ස් හම්බම් වෙලා සමහර අය ඩබල් ඩිග්‍රීස් කරනවා. ඉතින් සමහර අය එක ඩිග්‍රියක් කරලා ඒකත් එක්ක වැඩ කරනවා. ඉතින් ඇත්තටම අපිත් දැන් ෆයිනල් එකේ ෆයිනල් අසයින්මන්ට්ස් එක ඇත්තටම හිර වෙලා ඉන්නේ. ඒත් එක්කම ඒත් අර ඒ අසයින්මන්ට්ස් ගැන හිතන්නේ නැතුව යාළුකම තාමර ඒක ගැන කිසිම උවමනාවක් නැහැ අසයින්මන්ට්ස් ගැන. ඒ වුණාට අර සතුටෙන් හැමතිස්සෙම මොකර ජොලියෙන් ඉන්න තමයි හැමතිස්සෙම අපි බලන්නේ. ඇත්තටම හිතා ගන්න බෑ අසයින්මන්ට් කොච්චර තිබ්බත් ඊට වඩා යාළුවොත් එක්ක ෆන් එකක් අරගෙන ඉන්න එක තමයි ඇත්තටම වටින්නේ කියලා හිතෙනවා. ඒත් එහෙමයි කියලා අපි අසයින්මන්ට් කවදාවත් මගේ ඇරියේ නෑ. ඒ දේවල් ටික හරියට හරි වෙලාවෙදී හරියටම කරපු නිසා තමයි අපි අවුරුදු 3ක කාලෙන් හරියටම අපේ වැඩේ කරගත්තේ. ඉතින් අවුරුදු 3ක කාලයක් ගෙවුණා කියන දේ ඇත්තටම හිතා ගන්න බෑ. මේ බලලා අනිත් පැත්ත බලනකොට කාලේ ඇත්තටම ගිහිල්ලා ඉවරයි. යාළුවෝ ගොඩාක් ඒ කියන්නේ දැකලවත් නැති කට්ටිය එක එක තැන්වල හිටපු එක එක තැන්වල ඉන්න කට්ටිය එකතු වෙලා දැන් යාළුවෝ හොඳම යාළුවෝ වගේ වෙලා ඉන්නවා කියලා දැකිනකොට වෙනමම මීනින් එකක් තියෙනවා. අර ඉස්කෝලේ යාළුවෝ වගේ නෙමෙයි කැම්පස් එකේදී. අපිට එක එක තැන්වල කට්ටිය එක එක විදිහේ කට්ටිය අපිට හම්බ වෙන තැනක් තමයි ඇත්තටම කැම්පස් එකක් කියන්නේ. ඉතින් එහෙම වෙනකොට එහෙම අයවත් නැති වෙනවා නේද තව කාලයක් යද්දී කියන දේ ඇත්තටම
තේරෙන්න ගන්නවා අන්තිම කාලෙදී. මොකද කැම්පස් එකේදී අපි මුලින් එන්නේ වීක් ඩේස් වල. හැබැයි අන්තිම කාලේ වීකෙන්ඩ්ස් වල ලෙක්චර්ස් එන්න ගත්තම පස්සේ තේරෙනවා ඒ කියන්නේ ගොඩාක් අර වීක් ඩේස් වල ළමයි ඉන්න වීකෙන්ඩ්ස් වල ළමයි අඩුයි. එතකොට තේරෙනවා අර ඒ ගතිය සම්පූර්ණ දැන් තව ටික කාලයයි නේ අපිට තියෙන්නේ කියන දේ ඇත්තටම ඒ කාලෙදී හැගෙන්න ගන්නවා. දැන් යන්න තමයි තියෙන්නේ කන්න නෙමෙයි බඩගිනි හින්දා බිස්කට් කෑවා. දැන් යනවා ලෙක්චර්ස් අද මම හිතන්නේ අපිට කලින් ඉවර වෙයි වගේ බලමු. ඉතින් අපිට ලෙක්චර් එක අතර මදකදී පොඩි ඉන්ටර්වල් එකක් හම්බුණා. ඉතින් අපි කරපු දේ මගේ පත් එකක් තිබ්බා. ඒකයි අපි ෆිනගල්ලකින් රෝල්ස් ගත්තා. මොකද ටක් කාලා යන්න ඕනේ නිසා. ඉතින් අපිට ළඟම තියෙන ෆිනගල් කැන්ටින් එක නිසා අපි එතනට ඇවිල්ලා අපේ බ්‍රෙක්ෆාස්ට් එකක් නෙමෙයි ලන්ච් එකක් නෙමෙයි මැදදී ඒක ගත්තා. කිය මේ කොනේ හිට ගන්න පුළුවන්. ලෙක්චර්ස් ඇවිල්ලා ඒව දිගන ගන්නවා. දැන් ඔබතුමීට කියන්න තියෙන මොනවද දැන් මාත් එක්ක මෙච්චර කාලයක් හිටියට ඔබතුමීට ඒ ගැන අපිට කියන්න කොටක් දේවල් කියනවා. ඒක ගැන අපි වෙනම වීඩියෝ එකකින් ගේන්න. ඔව්. ඒක වෙනම වීඩියෝ එකකින් ගේන්න. ඕකේ බයි. වීඩියෝ ඉවර නෑ. lectures bro. අපි ගහමු. වීඩියෝ නෝන. වීඩියෝ ඔන් වෙලානේ පුතේ. ටීම් එක කෙනා ඉන්නේ. සුබ අලුත් අවුරුද්දක්. බ්ලොග් වල අපිව දකින්න හම්බෙන්නේ නැහැ ටික කාලෙ. එහෙනම් මොකද්ද මේක? සුබ අලුත් අවුරුද්දක්. ඉවරයි. අදින් පස්සේ ඉතින් අදට බ්ලොග් එක ඉවරයි. ඉතින් ඔයාලටත් ඉස්සරහට අලුත් වීඩියෝස් ටිකක් ගෙනකම් සතුටින් පරිස්සමින් කට්ටිය එන්න. අමතක නොකර මගේ YouTube channel එකත් subscribe කරලා යාළුවන්ටත් share කරන්න. ඉතින් bye.